ඉතාමත් යහපත් වූ දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද අපි අපේ පාඩම් මාලාවේ 9 වන පාඩම තමයි සාකච්ඡා කරන්න යන්නේ. එහිදී කියන්න ඕනේ අපි දැන් දල කේන්ද්‍ර පිළිබඳව බොහෝ තොරතුරු අපි සාකච්ඡා කළා. අද ඉඳලා අපි ක්‍රිෂ්ණමූර්ති ක්‍රමවේදය තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද දල කේන්ද්‍ර ක්‍රමයට වඩා මේ ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය මගේ වසර ගණනාවක් අත්දැකීම් තුල මම ලබාගත් දැනුම ඇත්තටම අපි මේ සම්බන්ධයෙන් දිගු කාලයක් කැප කරලා විශාල මේ මුදල් ප්‍රමාණයක් කැප කරලා අපි ඒ වගේ මේ ශාස්ත්‍රයේ මේ බොහොම අමාරුවෙන් ලබාගත් දැනුමක් තමයි අපි මේ ඔබට ලබා දෙන්නේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න මේ සමාජයට. මොකද දැන් අපි මේ දැනුමත් එක්ක අපි මේ දැනුම සමාජයට දෙන්නේ නැතුව මේක අපි තුල පමණක් තියාගෙන හිටියොත් කවදා හරි මේ ශාස්ත්‍රයට මම කියන්නේ ඒක අපි කරන හානියක් අපරාධ. මොකද මේක සමාජයේ තව ඉදිරියට අපිට කියන්නේ අනායට මේක බොහෝ වැදගත් වෙන්න පුළුවන්. දැනට ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය අදාරන්න කැමැත්තෙන් ඉන්න බොහෝ පිරිසක් ඉන්නවා. නමුත් ඔය නාලිකාවක කරත්පම කියන්නේ ඒගොල්ලෝ පොඩි කොටසක් තමයි ඒක කරන්නේ. ඒකෙන් කාටවත් මේ ක්‍රමය අධ්‍යයනය කරන්න බෑ. නමුත් අපි මුල සිටම මේ ක්‍රමය ඔබට ලබා දෙනවා. ඉතින් ඔබ කරන කැපකිරීම මත මේකෙන් ප්‍රයෝජන ඔබට ගන්න පුළුවන්. දෙන කොටස් අධ්‍යයනය කරලා ඔබට මේ ක්‍රමය ක්‍රිෂ්ණමූර්ති ක්‍රමවේදය සාර්ථකව හදාරන්න පුළුවන්. ඒ නිසා අපි මේ දෙන කොටස් ඔබ සියලුම පාඩම් එකිනෙක අධ්‍යයනය කරන්න. අද අපි එහි ආරම්භයක් විදිහට ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයේ ඊටාම වැදගත් කරුණක් තමයි මේ උප කියන එක. මේ සබ්ලොට් කියන එක, මේ උප කියන එක අපි ඊටාමත්ම ඒ කියන්නේ තීරණ ගැනීමේදී මේ උප තමයි අවසන් තීරණ දෙන්නේ. ඒ නිසා මේ උප අපි ඉදිරියේදී මේ උප කියන්නේ තවදුරටත් සාකච්ඡා වෙනවා. මේ අපි නිදර්ශන කේන්ද්‍ර සාකච්ඡා කරනකොට දැන් අපි මුලින්ම මේ උප කියන එක හැදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගමු. එහිදී අප ජ්‍යොතිෂ මූලික කරුණු හා දල කේන්ද්‍ර සකස් කර ගැනීමෙන් පලාපල කියන ආකාරයෙන් කෙටියෙන් සාකච්ඡා කළෙමු. මෙතෙන් සිට අප ක්‍රිෂ්ණමූර්ති ක්‍රමවේදය අධ්‍යයනය කරමු. උප අධිපති සොයා ගන්නා ආකාරය, අතුරු දසා හා විදසා සොයා ගන්නා ආකාරයටම තමයි මේ බෙදීම් කරන්නේ. මම මීට පෙර මේ සම්බන්ධයෙන් කරලත් තියෙනවා. දැන් අපි හිතන්න කුජගේ දසාවේ කුජගේම අතුරු දසා හොයාගන්නේ කොහොමද? කුජගේ දසාවේ රාහු අතුරු දසාව කොහොමද හොයාගන්නේ කියන එක පිළිබඳව මේක අපි මේ ඔබට දක්වලා තියෙනවා. ඒ අනුව කුජගේ කුජ අතුරු දසාව හොයාගන්නේ. මෙහිදී අපි සලකන්නේ මේ 360 කියන එක පදනම් කරගෙන තමයි මේ බෙදීම් කරන්නේ. ඒ න්‍යාය තුල ඉඳලා තමයි මේ කටයුතු කරන්නේ. එහිදී අපි වසර 7යි නම් ඒක 360ෙන් වැඩි කරපුවාම 2520ක් එනවා. එතකොට කුජට 120න් 7යි. ඒක අපි මුලින් මීට පෙර පාඩමේදී අපි කියලා තිනවා කුජට 120න් වසර 7ක් තමයි හිමි වෙන්නේ. එතකොට 120න් 7 වැඩි කිරීම 2520 කියන්නේ 147යි. මේකෙදි කියන්නේ මාසයකට අපි මේ දින 30යි කියලා තමයි නිගමනය කරන්නේ. ඉතින් එතකොට මාස 4යි දින 27යි. ඊළඟට අපි බලමු මේ කුජගේ රාහු කියන අතුරු දසාවට ගියොත් රාහුට අවුරුදු 18යි කියලා අපි දැන් දන්නවා. 120න් 18 වැඩි කිරීම 2520 කියන්නේ 378යි. 378යි කියන්නේ 360යි ඉතුරු 18යිනේ. එතකොට අවුරුදු 1යි මාස නැහැ දින 18යි. මේ ආකාරයට අපිට ඕනම දසාවක් මේ පහසුවෙන් එහි යන අතුරු දසාව හොයාගන්න පුළුවන්. මේ ආකාරයටම තමයි අපි මේ ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයේදී උපස්ථාන බෙදීම් කරන්නේ මේ ආකාරයටම තමයි අපි කරන්නේ. ඉතින් දැන් අපි මේ උපාධිපති හොයන පිළිබඳව බලමු. නැකතක ප්‍රමාණය මේ නැකත තමයි බෙදලා තියෙන්නේ නැවත කොටස් 9කට. නැකතක ප්‍රමාණය අංශක 13යි කලා 20යි. මේක කලා බවට පත් කරගත්තොත් මේ සියල්ලම කලා 800ක් වෙනවා. 13 වැඩි කිරීම 60 ධන 20 කියන්නේ කලා 800යි. මේක නැකතක ප්‍රමාණය මේ විංශෝත්තර ක්‍රමය අනුව ග්‍රහයින්ට අපි බෙදනවා. ඒක තමයි මේ බෙදීම තුල තමයි උපස්ථානයක් හොයාගන්නේ. මේක අපි ග්‍රහයින් 9 දෙනා අතරට බෙදනවා. ඒ කියන්නේ කේතුට අපි හිතන්නේ කේතුට වසර 7යි. ඒක 120න් 7යිනේ. අපි අර මුලින් කිව්වා වගේ 120න් 7යි. 120න් 7 වැඩි කිරීම 800. එතකොට එනවා 46.66ක් කියලා. මේ අපි
දශමස්ථානත් අපි අංශක කලා බවට පත් කරගන්න ඕනේ හින්දා මේක 60 වැඩි කළා 100න් බෙදපුවාම 40ක් එනවා. එතකොට ඒ අනුව 46යි 40ක් එනවා මේ කේතුගේ උපස්ථානය. කේතුගේ උපස්ථානේ 0.2යි 46යි 40ක් බවට එනවා. ඊළඟට අපි බලමු සිකුරුගේ උපස්ථානය. සිකුරුගේ උපස්ථානය අපි දන්න සිකුරුට 120න් 20යි වැඩි කිරීම 800යි. එතකොට 133.33ක් එනවා. එතකොට 33 කියන එක අපිට 100න් බෙදලා කරපුවම 20ක් එනවා. එතකොට ඒ අනුව සිකුරුගේ උපස්ථානය 2යි 13යි 20ක්. අංශක 2යි කලා 13යි විකලා 20ක් එනවා. ඊළඟට අපි බලමු මේ උප බෙදී යන ආකාරයත් අපි ඔබට පැහැදිලි කරමු. ඒකට ඔබට අවශ්‍ය වුණොත් කවදා හරි මේ උප බෙදී යන ආකාරය පිළිබඳ අවබෝධයක් ගන්න. ඒ නිසා මම ඒකත් මේ සම්බන්ධ කරලා තියෙනවා. මේ උපස්ථානය අපි බලමු. කේතුගේ උපස්ථානය අපි දන්නවා 46යි 40ක් කියලා. එතකොට 120න් 7 වැඩි කිරීම 0.2යි 46යි 40. මේක 0.2යි 2යි 43ක් තමයි මේක බෙදීම කරපුවාම එන්නේ. මේක මම ඔබට මේ බෙදීම කරගන්න ආකාරයක් දාලා තියෙනවා. නැත්නම් අපිට මේ බෙදීම් කරගත්තේ කොහොමද කියන ගැටලුවක් තියෙනවානේ. මේක බෙදන්නේ පහත ආකාරයට. මේක තියෙනවා 46 40න් වැඩි කරපුවාම 2760. ඒකට ධන 40 එකතු කරපුවාම මේක 2800. එතකොට මේ 2800 තමයි 120න් 7න් වැඩි කරන්නේ. කියන්නේ 7න් වැඩි කළා 120න් බෙදන්නේ. එතකොට ඉන්නේ 163ක්. මේ 163 අපි ගත්තාම මේ 163 අපි නැවත 60න් බෙදන්න ඕනේ. 60න් බෙදනකොට 60 ඒවා දෙකක් 120යි. 120යි. එතකොට තව ඉතුරු වෙනවා මෙතන 43ක්. එතකොට එනවා ඒ අනුව 0.2යි 2යි 43යි. මේ ආකාරයට අපිට මේ දිගටම හොයාගන්න පුළුවන්. ඒ අනුව අපි නැකත් 27 ගත්තත් 27 වැඩි කිරීම නම් කියන්නේ 243යි. මෙහිදී අර කියන්න ඕන සමහර උපස්ථාන මේ රාශි දෙකකට සම්බන්ධ වෙනවා. එහෙම අවස්ථාවල් 6ක් තියෙනවා. ඒ ටිකත් එකතු වුණාම ඔක්කොම 249ක් වෙනවා මුළු උපස්ථාන සංඛ්‍යාව. මේ නැවත දැන් උපවලට බෙදී ගියොත් මෙහෙම වෙනවා 9 වැඩි කිරීම 9 කියන්නේ 81යි. ඒක 27න් වැඩි කරපුවාම ඒක එනවා 2187යි. එතන ධන 6ක් තියෙනවා. අර මුලින් කිව්වා වගේ. එතකොට 2193ක් එනවා. මේ ආකාරයට අපට දිගටම මේ ආකාරයට බෙදාගෙන යන්න පුළුවන්. මේක ඔබට බෙදා ගන්න අවශ්‍ය නැහැ. අපි මේ වගු ඔබට ලබා දෙනවා. දැනටත් අපි දාලා තියෙනවා මේ වගු. ඔබට ඒව භාවිතා කරන්න පුළුවන්. ඒ වගු භාවිතා කරලා පහසුවෙන් මේක හොයාගන්න පුළුවන් උපස්ථානයේ කියන එක. ග්‍රහයෙකුගේ ස්පූටේ දන්නවනම් අපිට උපස්ථානයේ කියන එක ඉතා පහසුවෙන් හොයාගන්න ඒ වගු තියෙනවා. ඒ වගු භාවිතා කරලා ඔබට මේක පහසුවෙන් හොයාගන්න පුළුවන්. මොනවා හෝ තොරතුරක් දැනගන්න තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් හරි දාන්න. ඊළඟ පාඩමේදී අපි තවදුරටත් ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයේ පිළිබඳ වැඩිදුර හැදෑරීමක් කරමු. අදට අපි අපේ වැඩසටහන අවසන් කරනවා. ඔබට බොහොමත්ම ස්තුතියි.